මගේ විදිහට මම අද හදාගන්නේ නිමිති එකතු කරපු පරිප්පු කරයක්. ඒකට ඕන වෙනවා පරිප්පු, දියකිරි මිටි එකට හොඳට සෝදලා කපාගත්ත නිමිති වල පොඩි තක්කලි ගෙඩියක්, පීලුණු ගෙඩි භාගයක්, රම්පේ කරපිංච, අවුමිරිස් කරල් දෙක තුනක්. මට නම් තිබ්බේ එක අවුමිරිස් කරලයි. හොඳට සෝදගෙන පරිප්පු ටික ඒකට පරිප්පු වැහෙන ප්‍රමාණයට වතුර දාලා බීලුණු ටිකක්, රම්පේ, කහ කුඩු ටිකක්, මිරිස් කුඩු චූටි ප්‍රමාණයක් එකතු කරන්න. එකතු කරලා මේක හොඳට කලවම් කරලා පරිප්පු ටික තැම්බෙන්න තියන්න ඕනේ. මේක ටෙම්පරාදුවක් කරගන්න ඕනේ. ඒකට රත්තුණු තෙල්ලට අබ තේ හැන්දක්, බීලුණු, රම්පේ කරපිංච, අවුමිරිස්, තක්කාලි ටික දාලා හොඳට ටෙම්පරාදු වෙන්න තියන්න ඕනේ. මේක හොඳට තෙලෙන් තැම්බුණාට පස්සේ 3-5 කුඩු තේ හැඳි එකක්, ලුණු කුඩු තේ හැඳි එකක්, කහ කුඩු තේ හැඳි එකක්, මිරිස් කුඩු චූටි ප්‍රමාණයක් එකතු කරන්නේ. මොකද මට අවුමිරිස් එක කරලක් තිබුණ නිසා. මේක හැදෙන්න ඕන කිරි රසට තමයි. දැන් මේක හොඳට කලවම් කරගෙන ලිප ඕෆ් කරගන්නවා. මේ වගේ කෑම පොඩි දරුවන්ට පොඩි කාලේ හුරු කරන එක ඇත්තටම ශරීර සෞඛ්‍යයට හොඳයි. තැඹුණු පරිප්පු එකට දියකිරි මිටි කිරි උකුවට හදාගෙන තිබුණේ ඒක එකතු කරලා කලවම් කරගන්නවා. දැන් මේකට කලින් හදාගත්ත තෙම්පරාදු එකතු කරලා හොඳට කලවම් කරගෙන ලුණු එහෙම ඇතිද කියලා බලන්න ඕනේ. අපිට ඕනම කෙනෙකුට ගෙදර නිමිති වෙලක් පෝච්චියක උණ හරි හදාගෙන පරිප්පු ටිකකට එකතු කරලා මෙහෙම රසවත් විදියට කරි එකක් හදාගන්න පුළුවන්. දැන් නම් මේ කිරි එක පැහෙනවා. පැහෙනකොට කපාගත්ත නිමිති ටික මේකට එකතු කරගන්නවා. එකතු කරගෙන කලවම් කරගන්න ඕනේ. මම නම් පෝච්චියක නිමිති වෙලක් හදාගෙන තිබුණා. ඒ නිමිති කොළ ටික තමයි මම මේ පරිප්පු කරියට අද එකතු කරගත්තේ. මේක පොඩි දරුවන්ටත් හරි ගුණදායකයි. කොළ කන්නේ නැති දරුවන්ට වුණත් මේක පරිප්පුත් එක්ක එකට කැවෙනකොට දන්නේම නැතුව පොඩි ළමයි වුණත් මේක කන්න පුරුදු වෙනවා. ඊට පස්සේ උඩින් ගම්මිරිස් කුඩු පොඩ්ඩක් ඉහිනවා. ඉහලා ඒක හැඳි ගාලා ගන්නවා. දැන් මේ විදිහට තියෙනවා නිමිති එක්ක හැදුව පරිප්පු කරය. මේක හරිම රසයි, හරිම ගුණයි. ඔයාලත් හදලා බලන්නකෝ.